ඉතින් කොහොමද ඔන්න ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් මම පිළිගන්නවා මගේ පළවෙනි YouTube vlog එකට. අද මම මේ උදෙන්ම නැගිටලා සෝලෝ ඩේට් එකක් යන තමයි හදන්නේ. මම තනියෙන් යන නිසා මම ඔයාලවත් එක්කගෙන යන්න කියලා හිතුවේ. මේක තමයි මගේ outfit එක. මම black belt එක දාන්න කියලා හිටියේ. ඒක කැඩිලා නිසා මම වෙන belt එකක් දාන්න හැදුවා. හැබැයි ඒක හරියගෙන ඊට පස්සේ මම අර කැඩිච්ච black belt එකම දාගත්තා. උදේ පාන්දර මොකද මම මේ පිස්සෙක් වගේ දඟලන්න කියලා අහන්න එපා. මම උදේට නැගිටින මිනිස්සෙක් නෙමෙයි නිසා මම දන්නේ නැහැ උදේට මොකද කරන්න කියලා. හරිද? මම හරිම කැමතියි මගේ කොණ්ඩෙට. මම දන්නේ අනිත් ගෑල් ළමයිනුත් එහෙමද කියලා. හැබැයි මට මගේ කොණ්ඩේ හරියට තිබුණ නැත්තම් මම කැමති නැහැ. මම ඒ දවසට කැමති නැහැ. ඒ නිසා මම කොවිලත් මගේ කොණ්ඩේ හරියට සෙට් කරනවා. හරිද? මම මේ බෑග් වල රිබන් ගැට ගහගෙන කොණ්ඩේ ස්කාෆ් ගැට ගහගෙන යන හරිම කැමතියි. ඉතින් කොහොමයි ඔන්න ඔහම තමයි පැය ගානක් විතර ඇඳලා ඊට පස්සේ ඔන්න මම යන්නේ කියලා පිටත් වුණා. මම බස් එකේ යනවා කියලා හිතාගෙන හිටියේ. හැබැයි බස් එකක් තිබුණේ නැහැ. මං ඉතින් පාරේ තිබ්බ ටුක් එකක් අරගෙන ගියා මගේ ෆස්ට් ලොකේෂන් එකට. සුපුරුදු පරිදි බැරිස්ටා එකට තමයි මුලින්ම ගියේ. මොකද මම කාලා ගියේ නැති නිසා ගෙදරින් මං හිතුවා මොන හරි කාලා කොෆි එකක් බීලා එතන නම් මගේ වැඩ ටික කරගෙන යනවා කියලා. මොකද මට වීඩියෝස් වගේක් තිබුණා එඩිට් කරන්න. මම චීස් කේක් කන්න හරිම කැමතියි. හැබැයි කන්න විදිය නැහැ. මම මේ දවස්වල සීනි කන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ඉන්නේ. බොහොම අමාරුවෙන් තමයි වීඩියෝ කලේ පේනවනේ ෆෝන් එක වැටි කරන්න දෙයක් නැහැ. කොහොම හරි පේමන්ට් එක කරන්න හදද්දි බලන්න මම කාවද දැක්කේ කියලා. It's me. මේක තියනවා කියලා මම දන්නා. හැබැයි first time තමයි මම ඒක දැක්කේ outlet එකක තියෙනවා. So I'm so happy. මේ වෙලාවේ මං හිතන්නේ උදේ 9 මාට 10ට විතර මෙච්චර උදෙන් මම breakfast එකක් ගන්නවමද කොහෙද මං හිතන්නේ. මොකෝ මං නැගිටින්නේ ගොඩක් දවල් වෙලා. මගේ lifetime favorite coffee එක. hello ඉතින් මේක තමයි මගේ first time මම solo date එකක් vlog එකක් විදියට කරන්නේ. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට solo dates තමයි යන්නේ. මොකද ගොඩාක් වෙලාවට මගේ යාළුවෝ මිතුරියෝ හැමෝම අර සෑහෙන බිසි මිනිස්සු. ඉස්සෙල්ලා නම් කවුරු හරි නැත්තම් අනේ යන්න බෑ කියලා හිම හිටපු කාලයක් තිබුණා. මේ දැන් නම් එහෙම නැහැ. ඇත්තටම දැන් නම් මට මං අහනවා කට්ටියකින් අහලා කවුරු කිව්වොත් කට්ටියට යන්න විදිහක් නැත්තම් අයියෝ අද බිසි අද නෑ අද අරක මේක කියලා කිව්වම මම ටක් ගාලා හරි ඕකේ මේ ඔබල ඉන්නේ නම් මම යනවා කියලා මම තනියෙන් යනවා. අදත් ඒ වගේ දවසක් අද රැන්ඩම් සන්ඩේ එකක්. මට ලැජ්ජයි යන්නේ කට්ටිය මගේ දිහා බලන් ඉන්නා වගේ මට දැනෙනවා බට්ස් ඕකේ. අයියෝ ඔබට තේරෙනවද මම ලැජ්ජාවෙන් කතා කරන්නේ කියලා. මම ඇත්තටම ලැජ්ජාවෙන් කතා කරන මම වටපිටාව බලන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. මම මෙතන පිස්සෙක් වගේ තනියෙන් පුටුගෙන කතා කරනකොට මිනිස්සු හිතනවා මට පිස්සු කියලා. එන්න කරන්න දෙයක් නැහැ. හරිද? දැන් මම කාලේ ඉවරයි නිසා කාලත් ඉවරයි වැඩත් ඉවරයි ළඟයි නිසා මම ඉක්මනට මේක ඉවර කරලා ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔහොම මට කුඩයක් ගන්න ඕනේ. මට කුඩයක් නැහැ. හරිද? ඒක එකක් බලන්න මගේ ලිප්ස්ටික් එකක් නැහැ. ලිප් බාම් උත් නැහැ. මම ගෙනල්ලත් නැහැ. අපි ආපිකකට ගිහිල්ලා බලමු. තියෙනවද කියලා මට හරියන්න ලිප් බාම් එකක් හරි මොකක් හරි. තිබුණොත් ඒක ගන්නවා. මේ පැත්තට ඉන්නවා. ඒතර මට අර පැත්තේ ඉන්න වාහන වලට මාව පේන්නේ නැහැ. ලැජ්ජයි මට. අයියෝ මොන ලැජ්ජාවක්ද නේ. පාර පයින්නක තරම් අමාරු දෙයක් නැහැ මට මගේ ජීවිතේ. අයියෝ. මෙන්න මේ ට්‍රිවිල් එක්සෑම් පයින්න. ඔන්න බලන්න මම පැන්නේ නැත්තම් අද. පනිමු. අයියෝ. මම වෙහිලුවට නෙමෙයි කියන්නේ. මම කුඩයක් ගන්න ආවේ. මට දැන් මෙන්න මේ කුඩේ ගන්න හිතලා තියෙන්නේ. හරිද? මේ බලන්න. ඒක උස්සයි. ඒකයි ප්‍රශ්නේ. ඔබ ගත්තගෙන ඔක මම එපේ අරගෙන යන්නත් අන්න හිම ප්‍රශ්නයක් තියෙනවා. වීඩියෝ එකක් ගත්තට මම ගන්නාවේ ලිප්ස්ටික් එකක් නෙමෙයි කුඩයක් ගන්නවිලා අන්තිමට ලිප්ස්ටික් එකක් ගත්තා. this one. මගේ බෙල්ට් එක කැඩුනා. මේ පේන බෙල්ට් එක කැඩුනා. අද නෙමෙයි කැඩුනේ දැන් සතියක් විතර වෙනවා මේක කැඩලා මං ගාව වෙන ඔප්ෂන් එකක් නැහැ. හරිද? බ්ලැක් බෙල්ට් එකක් නැහැ. මම මේකට වෙන කලර්ස් වල බෙල්ට්ස් දදා බැලුවා හරියන්නේත් නැහැ. මං ඊට පස්සේ කමන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ මගේ බෙල්ට් එක කැඩලා කියලා. මං ඉතින් ඒක දාගෙන ආවා. බස් එකක් එනවා. පැත්ත ගිනි ආවයි. නාන්නයි යන්නේ පුතේ. නාන්නයි යන්නේ.
මං වෝටර්මෙලන් ජූස් එකක් ගත්තා. මම දන්නේ නැහැ එදා මගේ වෙලාව හරි නැද්ද ඒක ගත්තා. එහෙමත් නැත්නම් වෝටර්මෙලන් එක හරි නැද්ද කියලා. කොහොම හරි ඒක රස නෑ. but it's okay. ඉතින් හැමදාම එක වගේ නෑනේ. එදා පොඩ්ඩක් අර වැහි අඳුර වගේ තිබ්බ නිසා මේ ගොඩක් අවුව රස්නේ දැනුන්නේ නැහැ. මට ස්විම් කරන්න බෑ. ඒක වෙනම කතාවක්. හැබැයි මට මෙන්න මෙහෙම දකිනකොට වතුර මේකට පනින්න හිතෙනවා. හරිද? සන්සෙට් එක බලන්න. wait a minute. අද පොඩක් වැස්ස නිසා සන්සෙට් එක ලකුවට නැහැ. ඒනට ලස්සනයි. wait a minute. Let me show you something. මටත් හරියට මතක නෑ. හැබැයි එදා තමයි මං හිතන්නේ මං හරියටම දැනගත්තේ පෝට් සිරියගේ ජෙට් ස්කි බදින්න පුළුවන් කියලා. මං කලින් දැක්කේ නැහැ. කොහොම හරි ඒකත් බලලා මම ඊට පස්සේ සන්සෙට් එක වෙනකන් තව වීඩියෝස් එකක් තිබුණා. ඒ ටික රෙකෝඩ් කරනවා කියලා හිතන් හිටියා. මම මුලින්ම හිතුවට සන්සෙට් එක නැතුව ඇති කියලා. සන්සෙට් එක තිබුණා. පොඩක් ඉන්නකො පෙන්නන්න. එහෙටයි මෙහෙටයි දුව මොකද කරන්න කියලා තේරෙනවා. සෝලෝ ට්‍රැවල් කරන්නම ඕන. මේ වෙන vlog එකක් කරන්න කැමරාව තියන්න තැනක් හොයනවා. මට ඒක තියාගන්න බෑ. මම එක vlog එකක් කරා. ඒ කියන්නේ එක වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ එක කළේ උනාට පස්සේ තමයි මම දැක්කේ මේ මගේ ඔළුව නැහැ ඒකේ. මම දැන් ආයෙ try කරනවා. we will see. අද ඉර මොකද්ද සන්සෙට් එකට ඉර බා යන්නලු. අයියෝ මට වෙලාවකට ඔළුව හොඳ නැහැ. කොහොම හරි ඉර පායන්න නෙමෙයි ඉර බහින්නනේ. ඕකේ. 6යි කාලත් වෙලා තාම ඉර බහලා නැහනේ. අද සන්ඩේ කට්ටිය ගොඩක් ඉන්නවා. වෙලාවකට මෙහෙම තනියෙන් ගමන් යන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. මට ඕන නම් මං ඉන්නවා. මට ඕන නම් මං යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සරලයි සුන්දරයි. කාලයකට පස්සේ මම මේ කරන පළවෙනි vlog එක ගැන මට හරිම සතුටුයි. මේ වගේ සන්සෙට් එකක් බලන්න එළියට යන්න ඕනේ නැහැ. සමහරක් අය ඉන්නවා මම දන්නෝ ලස්සන සන්සෙට් එකක් කියලා ගෙවල. oh my god. මට හරිම අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හරිද? හරිම ලස්සනයි. මේ බලන්න. අද දවස හරිම ප්‍රොඩක්ටිව්. මම අද දවසට කැමතියි. මෙච්චර වෙලා vlog එක එන්ජොයි කළා කියලා මං හිතනවා ඔයගොල්ලෝ. කොහොමයි මගොන්න සන්සෙට් එකක් පෙනුවා. මං හිතුවා අද වහින්න වගේ තිබ්බ නිසා සන්සෙට් එක නැති වෙයි කියලා. හැබැයි අද අහස හරිම ලස්සනයි. මං දැන් යනවා අනිත් පැත්තට. මේකේ ලයිට් දාලා තියෙන්නේ. මට තාම හරියට පේන්නේ නැහැ. හරියට ලයිට්ස් ටික පේනකම් අපි මෙච්චරලා හිටපුවා කිය අපරාධනේ. මෙතනට යමු. අහස බලන්න හරිම ලස්සනයි නේද? මෙහෙම හැමදේම ලස්සනට දකිනකොට නම් හිතෙනවා පොඩක් එළියට ගියාට ඉඳලා හිටලා හරි මෙහෙම එළියට ගියාට කමක් නැහැ කියලා. oh my god. ඔයාලට පේනවද මෙතන හඳ තියෙනවා? yes. ඉසි හඳක් තියෙනවා. තාම ඉර බහැලත් නැහැ. ඊට කලින් හඳ පායලා. ටඩා. මේ මගේ බෑග් එක. මේක. මං වගේ මෙන්න මෙහෙම ගැට ගහන් යන කෙනෙක්ද? මං හරි කැමති එහෙම ඒව ගැට ගහන් යන. ඇවිදිමු අපි ඇවිදිමු. කකුල් රිදෙනකන් ඇවිදිමු. let me show you. ඉර කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මට ඉර බැලුවට එපා වෙන්නේ නැහැ. මගෙන් අහන්න එපා. මම කොච්චර දැක්කත් මට කොච්චර වෙලාවක් ඉර දිහා බලන් හිටියත් මට ඉර එපා වෙන්නේ නැහැ. hello. hey. no it's okay. මේ වෙලාවේ නම් 4 කිට්ටුයි මං හිතන්නේ. හැබැයි මට යන්න හිතුන්නේ නැහැ. මොකද හරිම ලස්සනයි එදා. පොඩ්ඩක් කට්ටිය හිටියා වැඩි. ඒ වුණාට ඕකේ. මං හරිම කැමතියි නිදහසේ ඉඳගෙන එකකව ලියන්න. මම මෙතනත් කරන්නේ මොකක් හරි නෝට් ඩවුන් කරන. මට දැන් නම් මතක නැහැ මොනවද දා ලිව්වේ කියලා. මං දන්නේ අනිත් මිනිස්සුත් එහෙමද කියලා. හැබැයි මම නම් පොත් පෑන් පැන්සල් වලට හරිම කැමතියි. මන් ළඟ සමහර පොත් තියෙනවා. මං ඒවල අඩුම ගානේ ලියන්න හිතලවත් නැහැ. ඒ වුණාට තාමත් ළඟ තියාගෙන ඉන්නවා. ඒ වෙලාවේ වීඩියෝ එකට සින්දුවක් කියමුයි කියලා කියපු මල්ලිලා ටික මෙන්න මේක දැක්කොත් I'm so sorry. ඊළඟ පාර සින්දු කියමු හරිද? මට හිතනවා යන්න. මට මාරම හැපි. 4 ළඟයි. මම ඒ නිසා යනවා. යන අතරමඟ මොනවා වෙයිද දන්නේ නැහැ. මම තා ලස්සන දේවල් වලට පෙන්නන්න මම දකින්නේ. I
don't know why මම කලර් ලයිට් එකේ වුණත් තනියෙන් ඉන්නවා නම් පාර පයින් හරිම බයයි. මම ගොඩක් වෙලා ඉඳලා ඊට පස්සේ ටක් ගාලා දුවලා යනවා. මං එච්චරට බයයි. මං දන්නෙත් නෑ කියලා. but yeah මෙතනට ආපු බස් එකක නැග්ගා මම. ඊට පස්සේ මට මුකුත් රෙකෝඩ් කරන්න උන්නේ නෑ. මොකද මගේ ෆෝන් එකේ බැටරි හොඳටම low. මං හරිම ආසයි මෙන්න මෙතනට. හරිම ලස්සනයි. කොහොම හරි ඕක තමයි මං හිතන්නේ මං ගත්ත අන්තිම ෂොට් එක. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් වුණා මගේ. hi මම දැනුයි ගෙදර ආවේ. මං එද්දි ෆෝන් එක ඕෆ් වුණා. මට ඒ නිසා කිසිම දෙයක් වීඩියෝ කරන්න උනේ නැහැ. එන ගමන් හොඳටම ටයර්ඩ් මාරම දාඩියයි. මම දැන් අද දවසේ මෙතනින් ඉවර කරනවා. so I hope you guys enjoyed the video. මොනවාද හිතන්නේ මොනවාද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඔය හැම දෙයක්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අමතක කරලා subscribe කරන්න. ආයි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. bye